අන්න හරි ඒක හරි. රයිට් එන්න සර්. හෝම් එන්න. රයිට් යන්න සර්. අපි රෙඩ් කාපට් ගමුද? ඔහම පස්සට. හරි එහෙම යන්න. ඔතන ඉන්න. එන්න හෝම් එක. හරි. යන්න දෙන්න. හරි. ඇන්ගල් එකකින් අපේ නියමයි. ඉමින් එන්න අයියා ඔම්ම රයිට් එන්න මැදින්ම යන්න මැදින්ම කඩාගෙන යන්න. හරි හෝම් යන්න අයියා. යන්න අයියා මැදින් මෙන් යන්න. Thank you. දෙන්නම යනවා. පොඩක්. Hadi ya ke home ya. Home ya, wait. Dasar tahu. Nah, kamu home. ෆාදර් සිනමා නිර්මාණය කියන්නේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ අතිදක්ෂ ප්‍රවීණ රසක් සමග මටත් මේ රංගනයෙන් දායක වීමට ලැබීම පිළිබඳව. ඉතින් මේ ෆිල්ම් එක ගැන කතා කරෝ 70 90 දශකයේ සිදුවෙච්ච සත්‍ය සිදුවීම් ගණනාවක් පදනම් කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක නියම ගෑන්ග්ස්ටර් ෆිල්ම් එකක්. ඉතින් ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂක ඔබ සැමට මේ ෆිල්ම් එක බලන්න එන්න කියලා. මම පනපවන්නේ සදරතා කියන තම එකකුස උපන් සහෝදරයාගේ අසාධානයට යුක්තිය වෙනුවෙන් සටන් කරන සඳලතාගේ චරිතය තමයි මම පනපවන්නේ. ඉතින් ෆාදර් චිත්‍රපටිය අද මංගල දර්ශනයේ ප්‍රීමියර් එක අපි මේ ඉන්නේ හැව්ලොක් සිටි මෝල් එකේ සිනමා ශාලා 5ක් එකතු කරලා ලංකාවේ ප්‍රථම වරට මෙවැනි දෙවන්ත ප්‍රීමියර් එකක් අපි සංවිධානය කළා. ඊටාම ලස්සනට සිනමා ශාලා 5ම පිරීලා ඉතිරිලා යන්න මෙතන අපේ මිතුරියෝ ලංකාවේ නළු නිලියෝ ශේත්‍රයේ ඉන්න හැමෝම දැවැන්තයෝ එකතු කරගෙන අපි අද ජනගත කරනවා ෆාදර් අපේ අලුත්ම චිත්‍රපටිය. හෙට ඉඳලා මේක ලංකාවේ සිනමා ශාලා 80ක විතර රිද්මා මණ්ඩලය ප්‍රමුඛ කරගෙන ප්‍රදර්ශනය වෙනවා. සෑම මණ්ඩලයකම සිනමා ශාලාවල් වල මේක ප්‍රදර්ශනය වෙනවා. ලංකාවේ සෑම නගරයකම මේක ප්‍රදර්ශනය වෙනවා. ඒත් එක්කම මේක රටවල් 27ක ලංකාවට සමගාමීව රටවල් 27කත් ප්‍රදර්ශනය වෙනවා. එතකොට ලෝකයේ ඉන්න හැමෝටම ඇවිල්ලා මේ සත්‍ය කතා පෙළක් පාදක කරගත් ෆාදර් චිත්‍රපටිය විශාල කණ්ඩායමක් එකතු වෙලා බොහොම වෙහෙස මහන්සි වෙලා හදපු මේ ෆාදර් චිත්‍රපටිය නරඹන්න අවස්ථාව හෙට ඉඳලා උදා වෙනවා. ෆාදර් චිත්‍රපටිය මට නම් ෆොරින් ප්‍රොඩක්ෂන් එකක් අවංකවම සම්මාන පිට සම්මාන ලැබිය යුතු මේ ඇත්ත කතාව ප්‍රේක්ෂකයන්ට මෙහෙම දායාද කරපු නිෂ්පාදකතුමා අධ්‍යක්ෂකතුමා කැමරාමන් කාස්ට් එක සියලුම දෙනාට මගේ මුළු හදවතින්ම මම සුබපතනවා. අංග සම්පූර්ණ අති සාර්ථකයි. විශේෂයෙන් මම ප්‍රේක්ෂකයන්ට කියනවා ෆාදර් චිත්‍රපටය කියන්නේ ඇත්ත කතාවක්. ඒ අවබෝධය ඇති කරගන්න ඒ පිළියුත්තන්ට පුදන්න සුවිශේෂී අවස්ථාවක් තමයි ෆාදර් චිත්‍රපටය. චමින්ද ජයසූරිය
මහත්මයාගේ සහ ශාන්ත ගීතදේව මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණ ෆාදර් ෆිල්ම් එක සම්පූර්ණ සත්‍ය කතාවක්. ඒ කාලේ වුණ සිද්ධියක්. ඉතින් මෙහි අධ්‍යක්ෂණය, රංගපෑම්, එතකොට කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, ස්ටන්ට්ස්, මියුසික් හැම දෙයක්ම පර්ෆෙක්ට් ෆිල්ම් එකක්, නීට් ප්‍රොඩක්ෂන් එකක්. මලයාල ෆිල්ම් එකක් මට මතක් වුණා මේ බලද්දි. මලයාල ෆිල්ම් එකක් වගේ ලස්සන සත්‍ය කතාවක්. ඉතින් මම ආරාධනා කරන ප්‍රේක්ෂක ජනතාවට මේ ප්‍රොඩියුසර් වයි මේ ඩිරෙක්ටර් වයි රැකගන්න අනිවාර්යයෙන්ම ඇවිල්ලා ෆාදර් බලන්න. ෆාදර් චිත්‍රපටයේ මංගල දර්ශනය අද අපි පැවැත්වුණේ. ෆාදර් කියන්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ, ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ එක අඳුරු පැතිකඩක වැසී ගිය කතාවක්. බොහොම ලස්සනට සිනමාරූපීව අද දවසේ ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා චමින්ද ජයසූරිය සහ ඉතාමත් දක්ෂ නළුනිලි වරණයක් මේ චිත්‍රපටයේ පුරාවටම තියෙනවා. ඉතින් ඔවුන්ගේ දක්ෂතාවය සහ කාර්මික ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් මේ සියලු දෙනාගේ එකතුවෙන් ලස්සන චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට තිළින වෙලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න පවුලේ සියලු දෙනාත් එක්ක එකතු වෙන්න. ඉතින් චිත්‍රපටය එක්ක විශේෂයෙන්ම මම සුබපතන්න කැමති පූජනගේ පළවෙනි චිත්‍රපටයේ මම හිතන්නේ ප්‍රධාන චරිතයක් එක්ක. ඉතින් ඔහු ඉතාමත් මනවින් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මගේ සිත්ගත් අනිත් අංගය තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන සංගීතයෙන් මේ ෆිල්ම් එකට දීලා තියෙන දායකත්වය සහ කැමරාවෙන් දීලා තියෙන දායකත්වය. ඉතින් මේ සියලු දෙනාම අපේ යාළුවෝ චින්තක ජයකොඩි, එතකොට විශ්වදිත් අපේ DOP. ඉතින් මේ සියලු දෙනාටම මම සුබපතනවා. ඇත්තටම මං හිතන්නේ අද මගේ ජීවිතයේ ලස්සනම දවසක්. මගේ ප්‍රථම ප්‍රධාන භූමිකාව. ඉතින් මං හිතන්නේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හැමෝගෙම සෑහෙන ආදරයක් මට අද ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ ෆාදර් චිත්‍රපටයට ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ චරිතයකට මාව තෝරගත්ත චමින්ද ජයසූරිය අධ්‍යක්ෂකවරයාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ෆාදර් කියන්නේ 2026ට නව සිනමා ආරම්භයක් ලබා දෙන හොඳ ශක්තිමත් චිත්‍රපටයක් බවට පත් වෙලා ඉවරයි කියලා මට හිතෙනවා මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කම. ඉතින් ආරාධනා කරනවා හෙට ඉඳන් ඔයාලා හැමෝටම පුළුවන් ෆාදර් චිත්‍රපටය බලන්න. ප්‍රථමයෙන් චමින්ද ජයසූරිය ඇතුළු ෆාදර් කණ්ඩායමටම සුබ පතනවා. ඒ වගේම අපගේ නිෂ්පාදකතුමා, ඒ වගේ නිෂ්පාදකවරු ලංකාවේ අපිට මුණ ගැහෙන බොහොම අඩුවෙන්. මේ තියෙන මේ සිනමා ශාලා ඉතිරිලා පිරිලා මේ ගිහිලා තියෙන මේ සෙනග සහ මේ උත්සවය දැක්කහම අපිට තේරෙනවා කියන්නේ නිෂ්පාදකවරයෙක් කොයිතරම් දුරට මේ සිනමා කෘතියත් එක්ක ඉන්නවද කියන කාරණේ. ඉතින් විශේෂයෙන්ම මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. සත්‍ය කතාවක් ඇසුරෙන් යම් විදිහක ප්‍රතිනිර්මාණයක් කරනකොට ඔබේ විශ්වාසය පිළිබඳ අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මේ විශ්වාසය ඒ විදිහටම පරිස්සම් කරලා ඔබට ඉතාම හොඳ සිනමා නිර්මාණයක් දායක කරන්නට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔව් ඉතින් ඊටාම ප්‍රීතිදායක මොහොතක අපි මේ මුණ ගැසෙන්නේ අද ෆාදර් චිත්‍රපටයේ චමින්ද ජයසූරිය සහෝදර ෆාදර් චිත්‍රපටය අද අභිනවයෙන් ජනතාව අතරට පත්වන මොහොත. ඉතින් අපි මාස ගණනාවක් තිස්සේ චිත්‍රපටයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉතින් අපි බලාගෙන හිටියෙත් මේ මොහොත එළඹෙනකම්. මොකද මේ චිත්‍රපටය කරුණු කාරණා කීපයක් නිසා වැදගත් චිත්‍රපටයක් කියලා මම හිතනවා. ඔබ දැනටමත් දන්නවා ලංකාවේ චිත්‍රපට කලාව යම් කිසි විදියකට හොඳ දිශානතියකට ගමන් කරමින් සිටින මොහොතක්. ඒ වගේම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින් ඉන්න මොහොතක්. ඒ වෙලාවේ ඒ යහපත් දිශානතියකට ගමන් කරන සිනමාවට සහ ඒ ගමනට තවත් ශක්තියක් සැපීම සඳහා ෆාදර් චිත්‍රපටය මං හිතන්නේ පිටුබලයක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබට ෆාදර් චිත්‍රපටය බලන්න එන්න.